ආයුබෝවන් ඔයාලා හැමෝටම අපි අද අරගෙන එනවා ඔයාලට Suzuki Every 2025 මොඩල් එකේ වාහනයක්. අපි මේ ගේන 10 වෙනි වාහන රිවිව් එක. ඉතින් අපේ වීඩියෝස් වලට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ වීඩියෝ තවත් අයට බලන්න viral වෙන්නේ ඔයාලා දෙන support එකෙන් තමයි. ඒකෙන් තමයි ඇල්ගොරිතම් එක වීඩියෝ එක අනිත් අයටත් බලන්න පුෂ් කරලා යවන්නේ. ඉතින් ඔයාලගෙන් ඒකයි ඉල්ලන්නේ channel එක subscribe කරන්න, like, comment, share කරන්න කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ 2025 මොඩල් එක. මේක Suzuki Every DA17 කියන මොඩල් නම්බරෙන් තමයි එන්නේ. 3 cylinder engine එකක් තියෙන්නේ 660cc. PA කියන මොඩල් එකයි PC කියන මොඩල් එකයි අශ්ව බල 49ක පවර් එකක් තියෙනවා මේකේ එන්ජින් එකේ. එතකොට මේකේ වාහනේ බාහිර පෙනුමෙන් ගත්තොත් නම් අලුත් කරලා තියෙනවා ෆ්‍රන්ට් ෂෙල් එක, හෙඩ්ලයිට් ටික. ඩෑෂ්බෝඩ් එකේ නම් ලොකු වෙනස්කම් නැහැ. නෝමල් විදියටම තමයි තියෙන්නේ. එතකොට DVD රිවර්ස් කැමරා සෙටප් එක ඇවිල්ලා තියෙනවා. ස්ටීරියම් වීල් එක normal, multi function නැහැ. dual air bag තියෙනවා front එකේ. එතකොට මේකේ safety option එක තියෙනවා. dashboard එක ගත්තන් geo lever එක, AC controllers ටික, ඒ ටික අර පරණ වාහනවල විදිහේ තියෙන dashboard එකම තමයි තියෙන්නේ. මේකේ sheets වල ලොකු වෙනසක් කරලා තියෙනවා. පිටිපස්සේ sheet එක සිංගල් ෂීට් එකක් නේ කලින් ඒවයි තිබ්බේ. මේකේ ෂීට් දෙකක් එවලා තියෙන්නේ. ඒ දෙකම ඇඩ්ජස්ටබල්. ඒක හොඳට ෆෝල්ඩ් කරලා ඉස්සරහට පස්සට කරගන්න පුළුවන්. හරිම කම්ෆර්ටබල් ගමනක් යන සුව පහසුව ඉඳගෙන යන්න පුළුවන් විදියට තමයි වාහනේ පිටිපස්ස ෂීට් එක එවලා තින්නේ. ඒක ලොකු වෙනසක් මේ එව්රි වල. ඊතර මේක ඉස්සරහා පවර් ෂටර්ස් තියෙනවා. පිටිපස්සේ ස්ලයිඩින් ඩෝ දෙකෙත් පවර් ෂටර්ස් තියෙනවා. මේ තියෙන වලට වාහනේ පිටිපස්සෙන් ස්පේස් එක පේන විදිය මේකේ බඩු දාගෙන යන්න පුළුවන්. මේ ෂීට් දෙකත් ඉස්සරහට සම්පූර්ණයෙන්ම නවලා ඒ ඉදි සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනේ නම් මේකේ ෂීට් දෙක පිටිපස්ස ෂීට් දෙක වෙනස් කරලා තව ෂීට් පෙළියක් දාන්නත් පුළුවන්. 7 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් විදියට පහසු විදියට මේකේ ෂීට් හදා ගන්න පුළුවන්. ඉතින් ලොකු බරක් දාලා අර ලොකු කඳු පාරවල් වල නම් මේක යන්න අමාරුයි 660cc හින්දා. ඒකට සාපේක්ෂයක් විදියට ගත්තාම මේක ගොඩක් හොඳයි. වාහනේ පිටිපස්සෙන් බැලුවොත් ඩිකි ඩෝ එකේ එහෙම ලොකු වෙනස්කම් නැහැ. මේකේ ඔටෝ ඩෝ ක්ලෝස් තියෙනවා. එයා ඔටෝ ක්ලෝස් කරගන්නවා. ඒකත් හරි පහසුයි. මොකද නැත්තම් අපේ ලංකාවේ ජපානට හැෙන්නන දරවල් වහන්නේ. ඉතින් ඒකින්ද එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ. ඒතර මේක රිමෝට් කී තියෙන්නේ. කීලස් එන්ට්‍රි තියෙනවා. මේකේ රීටැක් මිරර්ස්, පවර් මිරර්ස් දෙකම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අනිත් වාසිය තමයි පිටිපස්සේ ෂීට් දෙකත් පවර් මිරර්ස් ඇවිල්ලා තියෙන්නේ. පවර් බටන් දෙකක් තියෙනවා ෂීට් දෙකේම දෙපැත්තෙම දොරවල් දෙකේ. එතකොට කලින් මොඩල් වල වයින් ඉන්න ආවා. මේකේ එකත් පවර් මිරර්ස් කරලා ඉවලා තියෙනවා. මේකේ ෆ්‍රන්ට් ෂෙල් එක හරිම ලස්සනයි. LED headlamp දෙකත් එක්ක තියෙන්නේ. ගමනක් යද්දී වුණත් අර බඩි වෑන් එකක යනවා කියන ෆීලිං එක එන්නේ නැති තරම් වාහනේ ලස්සනයි. මේකේ ඔරිජිනල් ඇලෝ වීල් නම් ඇවිල්ලා නැහැ. මේකෙත් රිම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්න කෙනෙක් ලංකාවේදී මේවා ගොඩක් මොඩිෆිකේෂන් කරලා තමයි අපේ අය පාවිච්චි කරන්නේ. ඉතින් මේක මිලෙන් ගත්තොත් එම
මේ කාලේ වෙනකොට ලක්ෂ 80ක් විතර වෙනවා. කලින් මොකද මේ බදු ප්‍රශ්න ඒ වගේ දේවල් වැඩි වෙච්ච හින්දා කලින් මේක ලක්ෂ 75 70 රේන්ජ් එකේ තිබුණා. ඉතින් අලුතෙන් LCයක් ඕපන් කරගනිද්දී වලට ලක්ෂ 80ක විතර මිලකට මේක ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. මේ වාහනේ ලංකාවට ගෙනල්ලා තියෙන්නේ SHK Auto Importers මොරටුව ආයතනයෙන්. ඉතින් ඔයාලට ඒගොල්ලොන්ව සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ හරහත් ඔයාලට ජපානයෙන්ම මේ වගේ වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. වගකීමක් ඇතුව හරිම විශ්වාසවන්තව වැඩේ කරගන්න පුළුවන්. මේ දකින්න ඔයාලා මේකේ ඇතුලේ පෙනුම. ඉතින් හරිම ලස්සනයි. ෂීට් දෙකත් ඇඩ්ජස්ටබල්. හෙඩ් රෙස් එක්කම ආපු හින්දා ফুল කම්ෆර්ටබල් ෂීට් එකක්. දුර ගමනක් යද්දිත් හරි පහසුවෙන් ඉඳගෙන යන්න පුළුවන්. ඉතින් මේක අපි ඩ්‍රයිව් කරලා බලද්දී අපිට මේකේ ඇවරේජ් එක පෙට්‍රල් අවුට් ස්ටේෂන් ලීටරයට කිලෝමීටර් 18ක් වගේ ගියා. කොළඹදී නම් ලීටරයට කිලෝමීටර් 12ක් 14ක් වගේ ප්‍රමාණයක් තමයි ආවේ. හරිම ස්මූත් ඩ්‍රයිව් එකක් තියෙනවා. හරිම පහසුයි මේන්ටේන් කරගන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක බලුවා නම් බලන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනුමක් ලැබුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ගැන දැනුවත් කරන්න. මේ වගේ වීඩියෝ අරගෙන අපි තවත් දෙනවා. අපේ channel එක subscribe කරන්න.